මම අහන්නේ දැන් ශිෂ්‍යත්වයේ පාස් වෙලා මහා සුපිරි ලොකු ධනස්කන්ධයක් වේදම් කළ දාන පාසල වලින් අවුරුදු 25කට 30කට කලින් දාලා හදපු ළමයි ටික කූ දැන් පාසල් වලට දානවා ඉවරෙකුත් නැහැ මේ අම්මන්ඩිලා ටික පුදුම එම්මන්නේ තියෙන්නේ මේ පාසලේ පිස්සුව ලෙඩක් ඒක රෝගයක් අවදානමක් මේ කියන්නේ මේවා කියනකොට කියයි ඔයත් අනුරු කුමාරලා වගේ කිව්වා ඕවා ඒගොල්ලොත් කිව්වා කරන්නේ නැහැ. ඔ මේවා කරන්නේ නැතිව මේවා කරන්න අමාරුයි කරන්න පසුබිම ඕනේ. පසුබිම හදාගන්න නැතුව බලය අරන් හත් පොලේ ගහලා මට කරන්න දෙයක් නැහැ. සාහිත්‍ය කියන විෂය කියන්නේ ගැඹුරු කියන එක හැම ළමයෙකුටම උගන්වන්න ඕනේ. ගුරුවරියකගේ භූමිකාව දෙනකොට ඊටාම බුද්ධිමත්තු දෙන්න ඕනේ. අපට කියන්න දීලා බෑ. එහෙනම් කල්ලන්න දන්නේ නැත්තම් ඉගෙනීමේ හැකියාව නැත්තම් කොච්චර ක්වොලිෆිකේෂන් තිබ්බත් ළමයි ඉස්සරහට ගිහලා ප්‍රසන්ටේෂන් එකක් කරගන්න බැරි නම් ළමයින්ව සතුටු කරන්න තේරෙන්නේ නැත්තම් ළමුන්ගේ මානසික පීඩන ඉවත් කරගන්න දන්නේ නැත්තම් ඉගෙන ගන්න අපෝසත් ළමෙක් කියනකොට ඔහු අන්තර්ජාලයෙන් නොදකින්නේ නම් ළමයි සියලු දෙනාම සමාන නැහැ කියලා දකින්නේ නැත්තම් විෂම ළමයි ඉන්නේ කියලා දකින්නේ නැත්තම් පාඩමක් නිවැරදිව ළමයින්ගේ ඔළුවට හරියට බුද්ධිමත්තු විද්‍යාත්මකව දාන්න දන්නේ නැත්තම් තර්ක බුද්ධිය නැත්තම් කොහොමද ටීචර් කෙනෙක් වෙන්නේ? ඒතර මේක ටීචර් ට්‍රේනින් කරනවා හරියද? හිතන්නකෝ පොල්ලත් සම්බෝල හදනවා කොහොම? මිනිහට උගන්වපු ගුරු ටික ප්‍රඥාලකට සුවිදෙක් කරගන්නවා. ඒකට අපි ඕවදම දෙන්නේ කියලා. මේ thinking faculty එක විනාශ කරලා තියෙනවා. මම අහන්නේ දැන් ශිෂ්‍යත්වයේ පාස් වෙලා මහා සුපිරි ලොකු ධනස්කන්ධයක් වේදම් කළ දාන පාසල වලින් අවුරුදු 25කට 30කට කලින් දාලා හදපු ළමයි ටික කූ දැන් පාසල් වලට දානවා ඉවරෙකුත් නැහැ මේ අම්මන්ඩිලා ටික පුදුම එම්මන්නේ තියෙන්නේ මේ පාසලේ පිස්සුව ලෙඩක් ඒක රෝගයක් දැන් මේ ළමයි කෝ උගේ පරිකල්පනය කෝ මම මේ අහන ප්‍රශ්නයක් දැන් ඒගොල්ලන්ගේ ඉමේජිනේටිව් පවර් එක කෝ thinking faculty එක මම ඉල්ලනවා ගේම මම ඉල්ලනවා මේක රිෆෝම් නෙමෙයි මේක ට්‍රාන්ස්ෆෝමේෂන්